මෙතන මේක හොඳ කැපෙන පිහියක් භාවිතා කරන්න මෙහෙම ගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මේක හොඳට පැලවෙලා තියෙනවා. හොඳට මේ මූල පද්ධති වර්ධනය වෙලා. ගොඩක් කට්ටිය මේ පැලවෙන්නේ නැහැ කියන්නේ හදන ඒවා. දැන් මෙතන මේ තියෙන මොටෙය කියන්නකෝ. මේක මුල් දෙකක් විතර යන්තම් අහුවෙන්නේ මේ අපේ කට්ටිය අපේ මේ ගොවි මහත්තුරු මේක දැන් අපි මුල් දෙකක් විතර වාගේ යන්තම් මේ කපලා හදන්න ගියොත් එහෙම ගොඩක් දුරට මේක මේ පැලවෙන්නේ නැහැ. මොකද මේක අර මේ ලායකන්නේ. එතකොට ඒ වගේ ඒවා හදන්න එපා. හදනකොට මෙන්න මේ වගේ මේ හොඳ සාරවත් විදිහට මේ පැලයක් අරගෙන හිටවන්න. මෙන්න මේ විදිහවත් තියෙනවා. එතකොට මේකේ වැදගත්ම දේ තමයි මෙන්න මේ කැපුම් ස්ථානය හොඳ කැපෙන පිහිකින් මේවා කපා ගන්න. අනික තමයි මෙතන අර අලුත වෙරීමක් කරන්න ඕනේ. නැත්තම් මෙතන මේ පණුව විදීමක් වගේ වෙන්න පුළුවන්. ඉතින් මේක අපි දැන් මේ විදිහට කරයි යනවා. අරන් ගිහින් දැන් මම මේක මේ මෙතන කලින් මේ වල මං අඩිය වගේ වල කැපුවේ. ඔයාලට පේනවා ඇති මේ හොඳ බුරුලට තියෙන මං කලින් කපලා මේක කොම්පෝස්ට් දාලා යටට හදලා තියෙන්නේ. එතකොට මේක හදනකොට ඔයාලා දැනගන්න ඕනේ මං අර ඔයාලට කිව්වා මෙන්න මේ කැපුමේ අලුත ඇවරීමක් කරන්න ඕනේ. ඒක අපි කෙසෙල් ගහ සිටවුවත් කරන්න ඕන දෙයක්. මොකද මේකේ අර පොඩි කුමී සත්තු එහෙම ඉන්න පුළුවන්. එතකොට යාලා යනවා. අලු ඇත්තටම දිලීරනාශකයක් විදිහට අපි භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපිට කරන්න තියෙන්නේ අපි මේ පැලේ මෙන්න මේ ආකාරයට තියලා අපි කරන්නේ මෙන්න මේ කඳ කොටස තියෙනවනේ. මේ කඳ කොටස උඩට වෙන්න තියෙනවනේ. අපි කඳ කොටස මේ යට වෙන්න අරින්නේ. මෙන්න මේ ආකාරයට. එතකොට මේ විදිහට ඕනම කෙනෙකුට හදන්න පුළුවන්. බොහෝ දුරට මේක සබරගම් පළාතේ නම් මේ හොඳටම හැදෙනවා මේ පසට මේ ප්‍රදේශයට ආවේනික භෝගයක් ඉඳලා. ඉතින් මෙන්න මේ කඳ කොටස හැමතිස්සෙම උඩට වෙන්න තියෙන්න ඕනේ. අනික තමයි මේ පස් හොඳට තද කරන්න. නැත්තම් වැහි කාලයක් වය තිබ්බොත් එහෙනම් මේක අර වතුර පිරලා කුණු වෙන්න පුළුවන්. නැත්තම් මේ ටික වල පුරවලා මේ විදිහට දාන්න පුළුවන්. එතකොට වියලි කාලයක් නම් මේක පැලවෙනකන් සතියක් පමණ වතුර දාන්න. අනිත් එක තමයි අපි කරන්න ඕන දෙයක් තමයි මේ එනසාල් ගහ හෙලවෙනවට මේකට අපි මෙන්න මේ ආකාරයට ඊයක් ගහලා ඉවරලා මේක අපි ගැට ගන්න. මොකද දැන් හුලඟ වාගේ තිබ්බොත් එහෙම මේක මේ හෙලවෙලා ගහ බුරුල් වෙන්න පුළුවන්. ඉතින් මේ වෙනසල්ලා ගාව කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ දවස්වල විදිහට නම් මම කීවා ඔයාලට රුපියල් 25000ත් 30000ත් අතර මේ මිලකට අලෙවි කරන්න පුළුවන් වෙනසල්. ඉතින් මේක අපට අර ගෙවතු වල ඕනම තැනක හදන්න පුළුවන්. ඉතින් අක්කරයක වාගේ හදලා මේ අපි මේ නඩත්තු කරා වාගේ හොඳට හදලා නඩත්තු කරා නම් ඔයාලට මේ හොඳ මුදලක් උපයා ගන්න පුළුවන්.